හයි ඔන්න ඉතින් කාලෙකට පස්සේ මිස්ටර් IT එක්ක වීඩියෝ එකකට ඇවිල්ලා තියෙනවා. අද සරලවම කිව්වොත් මම කියන්න යන්නේ මම මුලින්ම වීඩියෝ එකක් කරා IT භාවිතයේදී සුලභ කෙටි යොදුන් කියලා. අද මේ එක්ස්ටෙන්ෂන්ස් ගැන මම පොඩ්ඩක් කියන්න හිතුවා. මේ කොමන් එක්ස්ටෙන්ෂන්ස් ටිකක් මොනවාද කියලා ඔයගොල්ලන්ට යූස්ෆුල් වෙන. ඉතින් මුලින්ම කියන්න යන්නේ මේ .exe කියන එක. මේකේ මීනින් එක තමයි executable file කියන එක. මේක සාමාන්‍යයෙන් Windows වලදී programs run කරන්න use වෙන extension එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ යන්න පුළුවන් අපිට .bat නැත්නම් bat කියන එකට. මේක ඇවිල්ලා මේක meaning එක batch file එකක්. මේක සාමාන්‍යයෙන් Windows වල task automate කරන්න යන ස්ක්‍රිප්ට් එක එක්ස්ටෙන්ෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ බැලුවොත් .sh කියලා මේක ඇවිල්ලා shell script කියන එක තමයි meaning එක වෙන්නේ. මේක Linux Unix systems වල use වෙන script file එකක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් එහාට .msi කියලා ඔයගොල්ලෝ දැකලා ඇති එක්ස්ටෙන්ෂන් එකක් සමහර විට මේක meaning එක වෙන්නේ Microsoft installer කියන එක. මේක ඒ කියන්නේ Windows installer package software එකක extension එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතනින් ගියාම .apk කියලා එකක් දැකලා ඇති. මේක නම් ගොඩක් use වෙන extension එකක්. මේක ඇවිල්ලා Android package කියන එක mean වෙන extension එක. මේක ඇවිල්ලා ඒ කියන්නේ Android apps වල installation file එක විදිහට තමයි මේක ගන්න. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට Android app එකක් නිකන් ඔයගොල්ලන්ට install කරන්න වෙද්දි .apk කියලා file එකක් එහෙම දැකලා ඇති. මේක අන්න ඒ වගේ දෙයක්. ඉතින් .jar කියලා ගත්තොත් එහෙම මේක Java archive file එකක්. ඒ කියන්නේ මේක meaning එක මේක සාමාන්‍යයෙන් අපිට ගත්තොත් Java application file එකක්. මේක run කරන්න පුළුවන් Java runtime එකත් එක්ක. ඉතින් .ini කියන එක අපිට කතා කරන්න පුළුවන්. මේක ඇවිල්ලා initialization file එක. මේකේ ඒ කියන්නේ store කරලා තියෙනවා software එක configuration settings ටික. මේකේ store කරලා තියෙන්නේ software එක configuration settings ටික. ඉතින් .log කියලා ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට extension එකක්. මේක ඇවිල්ලා log file එකක්. මේක සාමාන්‍යයෙන් මොකක් හරි software system එකක activities errors record කරගන්න file එකක්. plain එකේ black box එක වගේ තමයි. මේකෙදි මොන හරි log එකක් වදිනවා error එකක් මොකක් හරි system එකේ ආවොත් පස්සේ trouble shoot කරද්දි බලා ගන්න. ඉතින් .sys කියලා දැකලා ඇති ෆයිල් එකක්. මේක සිස්ටම් ෆයිල් එකක් විදිහට ගන්න පුළුවන්. මේක යූස් වෙන්නේ Windows operating system වල. ඒ කියන්නේ මේක හැබැයි manually edit කරන්න පුළුවන් ෆයිල් එකක් නෙමෙයි. තව ෆයිල් එකක් ගත්තොත් .dll කියලා ඔයගොල්ලෝ දැකලා ඇති. මේකට අපි කියන්න පුළුවන් dynamic link library කියලා. ඒකේ මේක ඇතුලේ තියෙන්නේ ඒ කියන්නේ multiple programs වල use වෙන codes. ඒ කියන්නේ එක programs වල use වෙන codes මේක ඇතුලේ store වෙලා තියෙනවා. ඉතින් තව දැකලා ඇති .cfg කියලා ෆයිල් එකක්. මේක ඇවිල්ලා configuration ෆයිල් එකක්. මේක ඒ කියන්නේ ඔය store ඒ කියන්නේ app එකක මොකක් හරි නැත්නම් game එකක කියලා හිතන්න game settings වලදී ඒ වගේ generic files store කරන්න use වෙන extension එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ part 1 එකේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම තවත් මේකේ expanded වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලොත් එක්ක ළඟදීම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you වීඩියෝ එක බැලුවට මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා.